ඒ කියන්නේ සපාල් තියෙනවා නේද අන්තිම දවස් මාවන කරේ. ආ. හයිලයිට් කරේ. හොඳට තියෙන්නේ එහෙම. එහෙම දෙන්නේ නැහැ. සර් ඔව්. පේපර් ඉස්සුවයි කියලා කියන්නේ. හා. ඔක ඉතින් අපිට හැම අවුරුද්දකම කියන දෙයක් නේ. පේපර් ඉස්සුවේ කියන එක. ඔක ඉතින් අපිට අලුත් දෙයක් නෙමෙයි දැන්. YouTube එකේ සමහර කමෙන්ට්ස් උන් දාලා තියෙනවා මේ දේවල් කරනකොට මේ ගුරුවරුන් ඔය වගේ දෙයක් කරද්දී ඒක හරි අසාධාරණයි. අපි මොකද පේපර් උස්සලා දෙන එකක් නෙමෙයි. මොකද මේක අපි හැම අවුරුද්දකම කරන දෙයක්. අපි ක්ලාස් පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳලා ළමයි වෙනුවෙන් අපි අන්තිම දවසේ දෙන ඇනලයිස් එක. ඒ ඇනලයිස් එක තමයි ළමයි වැඩිපුර බලන්න ඕන මොනවද? වැඩිපුර අවධානය යොමු කරලා තියෙන මොන තැන් වලද කියන එක. අපි පොයින්ට් කරලා දෙනවා. අනු කොටස් 5ක් නම් අනු කොටස් 6ක් නම් අපි පොයින්ට් කරලා කියනවා. මෙන්න මේ තැන් වලින් තමයි මේ පාර පේපර් එක එන්නේ. අපි ඔකට කියන ඇනලයිස් එක කියලා. ඒ ඔයාලට YouTube එකේ බලන්න තියෙනවා. එම පේපරේ උත්සන්න ඉච්චර වංචනික ක්‍රියාවක් අපි කොහොමත් කරන්නේ නැහැ. මොකද 26 ළමයෙක්ට උනත් 26 ආවොත් 26 ළමයෙක්ටත් අපි ඔක දෙනවා. ඔක 24ටත් අපි දෙනවා. නොදී ඉන්නේ. අපි හැම අවුරුද්දකම අන්තිම දවසේ ඕක දෙනවා. ඉතින් එකක් දෙකක් නම් අවුලන්නේ නැහැ. ප්‍රශ්න සෙට් එකක්ම වෙලා තියෙනවා. ඒක තමයි විදිය. ඒකනේ අපි වැඩ පිළිවෙල. ඉතින් එහෙම කරන නිසානේ අපි මේක සාර්ථකව මෙච්චර ප්‍රතිඵල අපි වාර්තා කරලා තියෙන්නේ. ඒක අසාධාරණයි නේද? නෑ ඒක අසාධාරණ දෙයක් නෑ. කොහොමද ඒක අසාධාරණ වෙන්නේ? ඒක අසාධාරණ වෙනවා මම කියන ළමයිට නොදුන්නා. මගේ ළමයිට මගේ අත්දැකීම් වලින් මගේ දැනුමින් ප්‍රයෝජනයක් අරගෙන මම එයාලට ඒක නොදුන්නා නම් අන්න ඒක වැරද්දක්. ඒ කියන්නේ සර් දැන් 26ටත් ආවොත් ඒ වගේ ඇනලයිස් එකක්ම අපිටත් දෙනවා. නෑ. අනිවාර්යෙන් දෙනවා. ඔයාලට ඊට වඩා හොඳට දෙනවා. ඒ කියන්නේ සපාල් තියෙනවා නේද අන්තිම දවස් මාවන කරේ. ආ. හයිලයිට් කරේ. හොඳට තියෙන්නේ. එහෙම දෙන්නේ නැහැ.